සමහරු මෙතෙන්ට ඇවිල්ලා නාලා ඇති අමුණුපුර නාබොක් ඔය අද මෙන්න තියෙන විදිය. ආන් අර අතන මොකට මේ පේන ගල තියෙනවනේ. උඩ ඉඳලා ටොන් ගානක් විශාල මෙන්න මේ ගල උඩ ඉඳන් ඇවිල්ලා අතන ගලේ වැටිලා අඩි 150ක් විතර උඩින් විසි වෙලා එනවා මෙතෙන්ට. මේ අම්මලා මේක ඇහෙන් දැකපු අය මේ අම්මගේ කකුල් පන නැති වෙලා තියෙනවා. ඒක දැක්කට පස්සේ ඔබ දන්නවද මේ ගල විසි වෙලා ඇවිල්ලා මෙතන රම්බණ්ඩ මාමා කියලා මාමා කෙනෙක් ඉන්නවා. ඒ මාමගේ නිවස තිබිලා තියෙන්නේ මෙතන. මේ ගල උඩින් වීසි වෙලා ඇවිල්ලා මේ මාමගේ ගේට් යට කරගෙන තල්ලු වෙලා ඔය ඇවිත් තියෙන්නේ. ඒ ලොකක්වත් නැති වෙලා ඉන්නේ. මෙතන මේ අම්මලගේ දරුවන්ගේ ගේ උඩ තමයි දැන් ওই ගල තියෙන්නේ. ඊට මෙහා පැත්තේ තිබිච්ච රම්බණ්ඩ මාමගේ ගෙදර ඔය ගලට යට වෙලා ඒ මාමගේ දේහය තාමත් හොයාගෙන නැහැ. මෙතන තාමත් ඒ දේහය තියෙන්නේ. මේක හරි ඇහෙද්දි සංවේදී සිද්ධියක්. මේ ගමේ සිද්ධ වෙච්ච එකම මරණය මෙතන මරණේ. ඒකේ හිතා ගන්න බැරි දේ තමයි මේසා විශාල ගලක් උඩින් ඇවිල්ලා අඩි 150ක් විතර අහස් යාත්‍රාවක් වගේ කියලා මේ අම්මලා කියන්නේ. උඩින් ඇවිල්ලා මේක විශ් වෙලා වැටෙනකොට ඔබ හිතන්නේ ඒක මොන කර්මයක්ද කියලා පින්වත් හිතා ගන්න බෑ. ඒ නායමේදී මගේ නිවස මුළුමනින්ම නැති වුණා. ඒ නිවස තුල තමයි මගේ තාත්තා ජීවත් වුණේ. තාත්තා මේ නිවස තුලම මිහිදන් වුණා. අපේ හැමදෙරේ මගේ ගෙදර මීට කලින් තිබ්බේ මෙන්න මේ විදියට. මල් වවල තනකොළල පාට ගාලා හයක් ගාලා වගේ පාට හයක් ගාලා වගේ මම ආසයි එක පාටින් දීපිනවට එක පාටින් තමයි මම මේ පැත්තේ පිටි කොළ පාට ගෑවනම් අර පැත්තේ පිටි ගෑ කහ පාට අනිත් පැත්තේ පිටි ගෑ රෝස පාට. එහෙම තමයි ඊ ලස්සන කරන්න ඕනේ නිසා තමයි තනකොළ ඇල්ලුවේ තාත්තට ඇවිදින්න පහසු වෙන්නේ. මේ හේතුවෙන් මගේ ගේ සම්පූර්ණ එළියෙන් දුර ඉඳලා ගන්නකොට දෙපැත්තම ඇලවල් දෙකක් ගියා. ඒ ගිහිල්ලා නායකීය ඇලවල් දෙකක් මැද්දේ ගේ හදලා ලස්සනට තන පිටලි ඇල්ලුවේ සෑහෙන බලාපොරොත්තු තියාගෙන. ඒත් අන්තිමට මෙන්න මේ වගේ රූපයක් තමයි මට ඉතුරු වුණේ. දැන් ඉතුරුනේ. මේ තියෙන මගේ නිවස. දැන් තියෙන පස් ගොඩක්. මේ ගල තියෙන්නේ මේ වගේ සහෝදරයයි ගෙදර. මේ තියෙන්නේ ඒ සහෝදරයාගේ නිවස. මෙතන මෙයාගේ නිවස. ඒ කොට තමයි දැන් ගල තියෙන්නේ. අම්මා නැති වුණා දැන් මාස දෙකමාර විතර කලින්. මම රුපියල් ලක්ෂ කර වැඩි සැලරියක් ගත්තා. මම මේ හැමදේම කැප කරා මේ තාත්තා කොහොමද ජීවත් කරනවා කියලා හිතලා. ඒ නිසා නම් හිතියද වැඩි හොඳට මම තාත්තයි මාස දෙකමාර තුල බලාගත්තා. තාත්තා පොඩි අසනීපුවෙක් තිබ්බා. ඒ හැම අසනීපයක්ම තම බෙහෙත් අරගෙන ඉස්පිරිතාලේ ගිහිල්ලා දවස් 4ක් එක දිගට මම දිවා රාත්‍රිය බලාගෙන හිටියා. මොකද හાર્ට් ඇටැක් ඇදිලා මැෂින් 3ක් ගහලා තිබ්බා රිකිලාස් කළ රෝවලේ. මෙයා ටිකක් දඟලන කරන නිසා ડોක්ටර් මට කිව්වා මෙයා මේ මැෂින් එකක් හරි ගලව ගත්තොත් මෙයා ජීවිතක්ෂයටපත් වෙයි. ඒ නිසා බලාගන්න කියලා මම අත් දෙකත් අල්ලගෙන එළිය වැටෙනකන් ගිය දවස් 3 මෙයා බලාගත්තා. මට දුක එදා එතනින් නැති වුණා නම් මට හිතට ටිකක් හිත හදාගන්නවා. මොකද තාත්තා ලෙඩ වෙලා නැති වුණේ කියලා. ඇත්තටම මගේ නිවස මගේ තාත්තා හැමදේම මට නැති වුණා. මගේ ගෙදර තිබු සියලු බඩු හැමදේම මට අහිමි වුණා. ඒත් මම අද අපේ හැමදෙරෝ දේශනා කරපු දේශනාවේ මං හිත ශක්තිමත් කරගත්තා. මගේ අත් දෙකයි මගේ කකුල් දෙකයි කය තියනවා නම් මට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා.